අද අපි යනවා පරිසරයට. අද අපි ගිහිල්ලා වෙසක් කූඩුව ගන්න ඉඳන් ඉන්නවා. තව ලස්සන තැනකට යන්න ඉඳන් ඉන්නවා. ඉතින් අපි ගිහිල්ලා සෙට් වෙමු. අන්න අපි අද අපේ යාළුවෙක් දෙට්ට ආවා. අද අපි මෙහි තමයි වැඩේ කරන්න පටන් හිතන් ඉන්නේ. අපි බලමු ඉතින්. ඉතින් අන්න අපි ආවා. හරි යාළුවෝ එන්න උතාම නැහැ. හරි ඉන්නද? අම්මඩුඩු මාවුරගෙන දැවෙන්තයා. නෑ රීල ගල මෙතරින් නැතු අම්මපා. හලෝ අයිව ඉන්නවා. හරි අපි නම් වැඩ පටන් ගමුනේ. හරි බොස් ඉතින් මේ කතාව තියෙන්නේ ඉතින් අපේ යාළුවා ගෙවල් ළඟ තියෙන ලස්සන පන්සලක් ඒක ලස්සන පන්සලක් තියෙන්නේ. ඉතින් අපි එතෙන්ට යන ගමන් ඉන්නේ පන්සල පොඩ්ඩක් ගිහිල්ලා නිකන් ඉඳලා එන්න කියලා. ඒ තව පොඩ ඉස්සර මෙතනින් ගියාම තව පොඩ ඉස්සරහා තියෙන පන්සල. ඒ ගිහිල්ලා සෙට් වෙමු. බොයිස් අපි මෙතෙන්ට ආවා. ඉතින් මෙන්න මෙතන උඩින් යන්න තියෙන්නේ. ඔව් එයාට බය වෙන්න එපා. ඉතින් මේ තියෙන්නේ ඒ තැන මේ තියෙන්නේ ඔය තැන. ඉතින් අපි අර තනින් උඩට යන්න ඕනි. ඉතින් මේක යාළුවෝ ඉන්නවා. හරි ඔය කවුරු රෙමෝන් ගන්නකො. ඉතින් ලස්සන පාරක් මේක ඇත්තටම මේ නැචරල් පරිසරයක තියෙන ලස්සන තැනක්. ඉතින් වීඩියෝ එකෙන් පොඩි ආදර්ශයක් දෙන්න තියෙනවා. ඉතින් මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ වගේ තැන් විනාශ කරන්න එපා. ඇත්තටම ලස්සන තැන්. මේ කියන්න යන්නත් එපා කොහෙද නම්මන. ගෙවල් ළඟ විතරක් කිව්වහම ඇති. මේ වගේ ලස්සන තැන් විනාශ කරන්න එපා. තාම ලස්සන පටන් ගත්තේ නැහැ. තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනි. මේ ගේ ළඟ ඉඳලා මම මේ අද ඊයේ පෙරේද මේක දැක්කා. ඒක ඇත්තටම මාර ලස්සනයි බා. boy side please. ඉතින් අර තියෙන්නේ ඒ ප්ලේස් එක. ඉතින් මාර ලස්සනයි එතන. ආට පේනවා ඇති. මේ කැම් එකට කොහොම පේනවද කියලා මන් දන්නේ නැහැ. ඒත් ඇත්තටම මෙතන මාරම ලස්සන. ඒ කියන්නේ සුපිරි. පොඩක් ලිස්සන සීන් එකක් තියෙනවා ඊයේ වැස්සා. ඉතින් කැම් දෙකම මංගා. අද නම් කවුරු හරි ඉන්නවා වගේනේ. බව්වෙක් ඉන්නවා බව්වෙක්. ඉතින් කැම් එකට කොහොම පේනවද කියලා මන් දන්නේ නැහැ. ඉතින් මේ ඇවිත් වඩ විඩා වුණත් මාරම ලස්සනයි. ඉතින් මෙතනින් උඩින් යන්න පුළුවන්. අපි යම් බලන්න. කවුරු ඉන්නවද? කවුරුත් නැහැ නේ. ලොකු දෙයක්. හරි. ඉතින් ඔයාලට පේන ඇති මෙතන තමයි තැන තියෙන්නේ. අපි යන්නේ. යා. අපි එන ගමන් මේ පැත්තෙන් බහිමු. මෙතනින් යන්. නගින ගල් ටිකක් තියෙනවා අපි බලමු. ඔව්. පරිසරයෙන් වරෙන් සත්තු වෙමින් ඉන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ තැන මාරම ලස්සනයි. ආඩ පේනවද නැ කැම් එකට කොහොම පේනවද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. මා ලස්සනයි. හරි දැන් වෙලාව ආඩ පේන ඇති 12:06යි. ඉතින් එනවානේ මෙතන 12 කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම රස්නේ වෙලාවක්. ඒ කියන්නේ රස්නේට වඩා අවු වැඩි. එනවාට වල පේන ඇති මෙතන මාරම කූල්. උඩ පරිසරය වුණත් මාරම ලස්සන තියෙනවා. අර මෙයා මෙතනින් ඉන්නවා. ඉතින් අතන බුදු පිළිම දෙයක් තියෙනවා. අතන පොඩි ගයක් වගේ තියෙනවා. ඒක නම් කවුරු ඉන්නවද කියලා අතන දන්නේ නැහැ. ඉතින් මාරම ලස්සනයි ක්වොලිටි ප්ලේස් එක. ඔව් මෙතන ඇත්තටම කූල්. දැන් එද්දි දාඩිය පෙරාගෙන නිකන් මොකුද වගේ ආවේ එනවාට මෙතනට ආවම මාරම කූල් ගතියක් ආවා. මිනිස්සු එනවා නේ බා මෙතෙන්ට. පහන්නේ පත්තු ගල් තියනවා වල වෙන ඇති. සූම් එකක් දෙන්නම් පොඩි. ඔව් ඒ වගේ ගන්නේ. අම්මා. හරි. ඉතින් මෙතන හාමුදුරුවෝ නමක් ඉඳලා තියෙනවා වගේ තේරෙනවා. මේ සෝරි වැඩේ ඉඳලා වගේ. එතන ලස්සන සමන් දේවාලය.
පොඩි නිකන් හොරර් ලුක් එකකුත් තියෙනවා මේකේ. ඔව් ඉන්න. අර ලස්සන නේද? එහෙම තියෙනවා. ගලත් එක්කම එක හදලා තියෙනවා. ගලත් එක්කම ඒ කියන්නේ ගල ආපු විදියට මෙතන මේ විදියටම හදලා තියෙනවා. හරි ඇතුළේ එන්න. ඒ ටික එහෙම ලස්සන තියෙනවා. මේ පල්ලෙහාට මොනවද තියෙන්නේ? නෑ එන්න ප්‍රභාතයක් තියෙනවා. ලොකු ප්‍රපාතයක් තියෙනවා. වැටුණොත් නම් කෑලිවත් හොයන්නේ නැහැ. ඉතින් දැන් කෑයක් ඉන්න කියලා බැලුවේ. ඉතින් මාත් දාන්න. ගලක් තියෙනවා නගින්න කියලා. අර ප්‍රතිපීම දාන්න. ඕ බල්ලෝ කලබලෙන්නේ. ඉතින් ආරය වුණා නම් යනවා. ඔව් ඈ මෙතන කරුවලට ඒ කියන්නේ මෙතන රැයට නම් මාර කරුවලක් ඇති නේබා. ඌ යනවා උදේ කියන. ඔව් ඒක නම් ඇත්ත. අපි මේ සෑහෙන උඩ ඉන්නේ. අර තේන ඇඳලෙන් අවතරිය. පියම් බලන්න. ඔව් රතන එකක් තිබුණා. රතන ඉස්සරහා. හරි. මේ නළුව හැටි බලන්න එපා මං කියන්නේ. ඔව් ඒක ඇත්ත. ඔව්. ඒක ඇත්තටම දිනවනේ කඩන අපි අතෙන් යන්නද? අතු ගන්න ඉඳලා තියෙනවනේ. පොඩ අතු ගාමුද නිකන් අපි ටිකක් යයි මම අතනින් ඉඳලා එවිල්ලා අපි අද හෙට යන්න බලන්න. හරි ගොස් ඉතින් අපි යන්න කියලා හැදුවේ. ඉතින් මෙතන පොඩ්ඩක් අපි අතු ගෑවා මේ නිසා මම එකත් වීඩියෝ එකකින් පෙන්නන්න. මෙතන කියන්නේ මාරම නිශ්ශබ්දයෙන් හරි ලස්සන දන. ඉතින් මෙතනදී කියන්න තියෙන එකම දේ ඉතින් මේ වගේ තැන් කවදා විලාස ගන්න එපා. මේ තියෙන නැචරල් ලුක් එක ලස්සනට තියෙන්න දෙන්න. මෙච්චර දවල් වෙලා කිසිම අවුවක් නැහැ මෙතන අර නිදහස් තැනක්. අපි අපිට ඇත්තටම අද වැඩක් තියෙනවා. අද ඇත්තටම වැඩ වගේක් තියෙනවා. මේ ඒ නිසා මේ හදිස්සි යන්නේ අපි. ඉතින් අනිවාර්යෙන් දවසක ගිහලා මෙතන සුද්ධ කරලා එහෙම කරන්න ඉතින් ඉන්න. ඒක දවසක් අනිවාර්යෙන් බ්ලොග් එකක් ගේන්න. හරි ඉතින් අපි යන්න කියලා තමයි බැලුවේ. ඉතින් පොඩ්ඩක් පරිස්සමින් එන්න ලිස්සනවා. මම ඉස්සරහටද? ඔව් ඉස්සරහින් යන්න. පෙරමුණ ගන්න. Living life, every day, late at night, not okay. All I want, and I pray, all I need are some better days. Fuck me, I'm looking in the mirror, so foggy, but I've never seen clearer. I don't really think anyone can save me, and honestly I'm not really sure I want saving. I like to be my own හරි බොස් ඉතින් අපි ආයි ගෙදර ආව පන්සල් ගිහිල්ලා ඒ ටික කරලා පපඩම් වගේක් අරගත්තා. ඉතින් පාවිච්චි ටිකක් කරලා දැම්මම පේනවා ඇති. ඉතින් ඒ දවස්වල නිබි TX තිබ්බ දැන් TX නෑ විකුණු. ඇත්ත. කොල්ලා වැටෙන්න ගියා. ඉතින් දැන් මොනවද අපිට තින්නේ? කෝඩු හදන් තියෙනවා. මොකද මේක අප්ලෝඩ් කරන දවස දන්නේ නැහැ ඒනට. අප්ලෝඩ් කරනවා. ලබන සතිය සඳුදා 12 වීඩියෝ එක උඩුගත කරනවා. උඩුගත කරනවා. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දවස මම හරියට දන්නේ නැහැ. ඒ වුණාට කොහමද ලබන සතියේ 12 13 වෙසක් තියෙන නිසා අපි කූඩු හදන්න ඕනේ අද. ඉතින් අපි ලෑස්තියෙම කූඩු හදාගන්න. අපි දැන් තවිතගේ කූඩු හදන්න ලෑස්ති. Don't try at anything, so I'ma just keep buying everything. See you in the next life, have to be a better me. I don't think that my head's on straight. Gotta flip it and grip it and go and get an x-ray. What's wrong with me? I just feel weight pushing on my chest and it squeezes till I suffocate. Better change my mindset, meditate. It's pretty cool that I'm alive and have better days. I could walk, see, hear, I should celebrate. Think I could change my mind, maybe elevate. Living life, every day, late at night, not okay. All I want, and I pray, all I need are some better days. ඒක ඉතින් ඔන්න අපි ආවා අපේ ඇඳ පෙන්නන්න එපා. තරස කොළුවගේ රූම් එකට. ඇඳ පෙන්නන්න එපා. මම ඉන්නවා ලස්සනට ඉන්නවා කොළුවා. ආතන පොඩිද? මේ ඉන්නවා මෙතන මූ ඉන්නවා. මෙතන මූ ඉන්නවා. කන්නඩිය හෙල්ලෙනවා. පොයින්ට් එකක් ඕනේ. වැඩ කරන තැන තියෙන ලස්සනට. මොකද කරන්නේ? අපි පටන් ගමු. අපි අලුත් වැඩේ නේද? ඉතින් අපි දවල් වෙලා පන්සල් ගිහිල්ලා ඇවිල්ලා තාක්ෂණයට ටිකක් නිදාගත්තා. ඊට පස්සේ අපි නිදාගෙන ගියා වෙසක් කූඩු හදන්න. හරි බොයිස් ඉතින් දැන් ඇහැරුනේ පොඩ්ඩක් අර පන්සලෙන් ඇවිල්ලා නිදාගත්තා. ඉතින් මූත් ඉන්නවා. ඉතින් අතන තාදුෂ ඉන්නවා. රැවුල පොඩ්ඩක් ඇවිල්ලානේ.
හරි ඕකේ දැන් මොකටද බය යන්නේ කූඩුවක් හදන්න. කූඩුවක් කරන්න යා වෙනසක් ඒ කියන්නේ අර මං කලින් ගිය වෙනසක් කූඩුව හදන්න එකට යන්න ඕනේ ඉතින් අපි බෝතල යනවා මේ. වෙනසක් කූඩුව හදන්න තැනට ගිහලා සෙට් වෙමු හරි ඉතින් මේ අපි යන් පල්ලෙහාට අර ගමන් ඉන්නේ හරිද ඉතින් මෙහෙමයි කතාව තියෙන්නේ හරිද දැන් මේ ලබන සතියේද කොහෙද නේ වෙනසක් තියෙන්නේ සවුදානේ බල සතියේ බඩේ මොළුව අදිනවා වෙනසක් තියෙනවලු හරිද ඉතින් දැන් මේ කූඩුවක් හදන්න කියලා තමයි මේ යන්න හදන්නේ ඉතින් අරෝ ඉන්නවා ඔය අතනට මං ඉන්නවා එතකොට දැන් මේ කූඩුවක් හදන්න යන්න ඕනේ නේද ඌ එනවා වාහනයක් පැදගෙන හරි වෙන යන්න ඒ මොකද ගත්තා? ඊට යම් බලන්න කූඩුවක් හදන්න බඩ ටික වෙලෙන් දාලා තියෙන්නේ බඩු හරි ගාසියන නැතන් තියෙන උඩ බට අපි ගෙනාවු තන තියෙනවා උඩ බඩ ටික තියෙනවා ඉතින් මෙතන මූ ඉන්නවා උඩ බඩ තියෙනවා තව එකෙක් ගියා ඇතුළට මේ උඩ බඩ කපන්නයක් ගේන්න කියලා තමයි බලමු ඉතින් බලමු මෙතන තියෙන වතුර අම්මලු අරන් යන ෆැක්ටරි එකටද? යා අපි දැන් ජනගමන් ඉන්නේ දැන් අරු බටේ ගත්තා මගේ පස්සෙන් යනවා හලෝ වීඩියෝ එකට හයි කියන්න හයි අපි යනවා ඉතින් අපි දැන් මෙතන බඩ ටිකක් කපා ගත්තා ඉතින් එතන තියෙනවා කපාගත්ත බඩ ටිකක් ඒ වගේම එතනක් තියෙනවා මෙතන තියෙනවා තව එක උණ බටයක් මේක වැඩකට තියන් ඉන්නේ ඉතින් එතන මේ ටික තියෙනවා මේක තව එකක් තියෙනවා බලන්න එහෙමම දෙකක් වගේ එහෙම මෙතන තියෙනවා ඉතින් අපි යාළුවෝ දෙන්න ගියා එළියට පොඩ්ඩක් අපි ගිහින් බලමු එතන මොනවද දන්නේ නැහැ වෙන්නේ මොකද එළියට ගිහින් බලමු ඉතින් අල්ලයාට ගියා දෙන්න බලමු වෙනකන් හරි guys ඉතින් අන්න අපි කූඩු හදන වැඩේ ටිකක් කරගෙන යන ගමන් ඉන්නේ ඉතින් දැන්ට අර කොටු කෑල්ල තියෙන්නේ මේ අර කූඩුවට යන කොටු කෑල්ල තියෙන්නේ අන්න ඒ වගේ මේ අටපටම ගහන්නේ කොහම හරි ඒ අර කොටු කෑලි ටිකෙන් හතරක් හෝ පහක් හදාගත්තා ඉතින් තව කොහම හරි හයක් හදාගන්න ඕනේ ඉතින් තව එකක් තියෙනවා එකක් අතන මැදෙන ගමන් තියෙන්නේ ඉතින් මම දැන් මෙතන මේ කෝටු ටික කපනවන් හිටියේ මේ ටික කපලා ඉවරයි කෝටු මේ දෙකකට තමයි කැපුවේ හැබැයි තා පොඩ්ඩක් මදින සීන් එකක් තියෙනවා බලමු ඉතින් දැන් වෙලාව ඇවිල්ලා තියෙනවා 8:27යි අපිට එන අනිත් පැත්ත මේ 8:27යි මේ 8:27 වෙලාව ඉතින් මෙතන ලෝචන ඉන්නවා මෙතන තරුෂ ඉන්නවා ඉන්නවා ඉතින් අපි දැන් හදන ගමන් ඉන්නේ අරු මෙතන වැඩ ඉතින් අපි යම් පොඩි ටයිම් ලැප් එකකට හරි guys ඉතින් ඔන්න අපි කූඩුව හදලා ඉවරයි මෙතන තියෙනවා හදපු කූඩුව ඉතින් මේක අනිත් එකක් තියෙනවා ඉතින් මේක පොඩි එකක් මේක නිකන් පොඩියට හදපුවා මේක ටිකක් ලොකුයි මේක බට ඒ කියන්නේ අර අතැල්ල දාපු වටයක් තිබිලා ඒකෙන් තමයි මේක හැදුවේ ඉතින් අර පොඩ්ඩක් ලොකුවට හැදුවේ මේ මෙෂර්මන්ට් එකක් ගත්තේ නැහැ නිකන් අර කපපු කෑල්ලක්ම නිකන් මෙෂර්මන්ට් එකක් ඉතින් අරගෙන ඒකේ සයිස් එකට ඔක්කොම කපාගෙන ගියේ ඉතින් අවුලක් නැහැ මේ හදන්න උදව් කරලා ඔයාලු ඉන්න ඔක්කොම කිව්වට දෙන්නයි ඉන්නේ ඌ ඉන්නවා ඉතින් එතන තියෙනවා කූඩුව ඉතින් ප්‍රශ්නයක් නැහැ රබර් බටි වලින් මැදලා තියෙන ඔයාලා පේන ඇති ඉතින් වැඩි ලස්සන්ට ආව කොහම හරි ලස්සන්ට ආව වැඩි එතන තියෙනවා ඉතින් මේ තියෙන හදපු රබර් බටි ටිකක් තියෙනවා ඉතින් දැන් මෙහෙම කතාවක් තියෙනවා හරිද දැන් මේක හැදුවට මේක දැන් අලවන්නේ නැහැ අපි ඒක පස්සේ බලමු ඉතින් ඔව් හරි එච්චරයි ඉතින් අන්න දැන් 9 මාර 10 විතරලා ඇති වෙලාව ඉතින් දැන් මෙච්චරලා මේ කූඩු යටි කර ඉඳලා දැන් තා පොඩ්ඩක් ඉවරුනේ ඉතින් මෙයා මෙතනින් ඉන්නවා මෙතන ලෝචන ඉන්නවා මෙතනින් ඉතින් දැන් ඇත්තටම මහන්සි ඇඟිලිත් රිදෙනවා අතවැත් රිදෙනවා වැඩ කරලා ඉතින් අපි දැන් බැලුවේ මේ පොඩ්ඩක් වැඩ නවත්තන්න කියලා අද දවසට හෙට ආරවන්න කියලා මොකද්ද බං ලස්සන හැන්දක් දුන්නා මුමට ඉතින් අද දවසේ වීඩියෝ එක මෙච්චරයි ඉතින්
අද අපි ලස්සන තැනකට ගියා අර පන්සල වල කලින් දකින්න ඇති. ඉතින් ඒ වගේම කූඩු හැදුවා. මම තමයි ඉතින් අද දවස් වෙනේ තව එක දේවල් වුණා. සම ඔක්කොම වීඩියෝ එකේ නැතුව ඇති. ඉතින් අපේ අර ඉස්සරහට එන්න තියෙන වැඩක් ගැන මම අද වීඩියෝ එකේ කියන්නම් කිව්වා. ඉතින් පොඩි ප්‍රශ්නයක් කියලා අද ඒක කරන්න බැරි වුණා. කවන්න අපි ඒක වෙන දවසක් කරනවා. ඒක වෙන දවසක් කරනවා අපි ඒක අනිවාර්යෙන් ගේන්නම් ඔයාලට. ඉතින් අර පොඩි ප්‍රශ්නයක් වුණා ඒකට ඒ නිසා ඒක කරගන්න බැරි වුණා. ඉතින් අනිවාර්යෙන් ඒක ගේන්නම් ඔයාලට වීඩියෝ එකක් විදියට. වැඩි ක්වොලිටි එක ගේනවා. ඉතින් මෙතන මේ වීඩියෝ එක ඉවර ගන්න කියලා බැලුවේ දැන් අතර මහන්සි වැඩ කරලා දැන් ගෙදර යන්න වෙලාවත් හරි. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙ සෙට් වෙමු. හැමෝටම ගුඩ් බයි. බයි. ඉතින් ඔය දේවල් ටික තමයි මේ vlog එකේ සිද්ධ වෙන්නේ. ඉතින් තවත් දවසක තව vlog එකකින් සෙට් වෙමු. එහෙනම් අද රිහින් ඉන්න. ගුඩ් බයි.